ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි යන්නේ තවත් ලස්සන ස්ටේට් එකක් බලන්න. ඉතින් මේ තමයි ඇරිසෝනා. ඇරිසෝනා වල අපි ග්‍රෑන්ඩ් කැනියන්, ඇන්ටිලොප් කැනියන් සහ හෝෂූ බෙන්ඩ් එක බලන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ ඩෙසර්ට් view තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ඇරිසෝනා වලට යනකම්ම. දැන් අපි ඉන්නේ ග්‍රෑන්ඩ් කැනියන් වල. ග්‍රෑන්ඩ් කැනියන් ඉඳන් අපි ඔරෙන්ජ් සටල් එකේ යනවා සවුත් කයිබර් ट्रेन එක තමයි අපි කරන්නේ ඉන්නේ. ඉතින් 1.8 මයිල් හයික් එකක්, ස්ටීප් හයික් එකක්. ඉතින් බලමු අපි ගිහින්. ඉතින් දැන් අපි යන්නේ සවුත් කයිබර් හයික් එක කරන්න. ඉතින් මේකේ තව හයික් එකක් තියෙනවා බ්‍රයිට් ඒන්ජල් හයික් එක කියලා. ඉතින් මේ දෙකේ වෙනස තමයි සවුත් කයිබර් එක ටිකක් අමාරුයි කියලා තමයි කියන්නේ. මොකද ඩිස්ටන්ස් එක අඩු වුණාට ලොකු ස්ලෝප් එකක් අපිට පහළට බහින්න ඕනේ හයික් එක සම්පූර්ණයෙන් කරනවා නම්. අපි ඕවා පොයින්ට් එක කියන view point එකට ගිහිල්ලා අපි හැරලා එනවා. ඉතින් එතෙන්ට 1.8 මයිල් 3.6 මයිල් රවුන්ඩ් ට්‍රිප් එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා අපිට ලොකු ඉෂුව එකක් නැහැ. අනික එක බ්‍රයිට් ඒන්ජල් එකේ වෝටර් සෝසස් තියෙනවා. ඉතින් මේකේ අපිට වතුර ෆිල් කරගන්න කිසිම සෝස් එකක් නැහැ. ඉතින් අපි අපිට අවශ්‍ය වතුර අරන් යන්න ඕනි හයික් එක කරද්දී. ඉතින් අද ටෙම්පරේචර් එක පොඩ්ඩක් සීතලයි. ඒ හින්දා අපිට ලොකු ඉෂුව එකක් නැහැ. හැබැයි හයික් එක සමයකේ මේක ගොඩක් හීට් වෙනවා. මොකද පහළට යන්න හීට් එක වැඩි වෙනවා. ඒක හින්දා තමයි පහළට යනවා නම් අවශ්‍ය වතුර අරන් යන්න ඕනේ. ගොඩක් උඩින් කරනවා නම් හයික් එක හොඳයි කියලා තමයි කියන්නේ. මොකද ඇත්තටම පහළට ගියාට පස්සේ එන්න තමයි අමාරු වෙන්නේ. මොකද ලොකු ස්ටීප් ස්ලෝප් එකක් තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති. ඉතින් මේක තව පහළට යන්න. ඉතින් ග්‍රෑන්ඩ් කැනියන් එකේ පාම වලටම යනවා මේ හයික් එක. ඉතින් මේක එක දවසින් කරනවා නම් ගොඩක් අමාරුයි. ඉතින් යන්න ලේසි, එන්න අමාරුයි. ඒ හින්දා ට්‍රෙකින් පෝල් අරන් යනවා නම් හොඳයි. මොකද දනිස් වලට ගොඩක් අමාරුයි ලොකු ස්ලෝප් එකක් බහින හින්දා. ඉතින් ඔය ඈතින් පේන්නේ අපි දැන් මෙතනින් පහළට යන හයික් එකේ ඉතුරු කොටස. ඉතින් මේක රිවර් view එක, කොලරාඩෝ රිවර් එක රිවර් view එකක් ගන්න පුළුවන් වෙනකන් යන හයික් එකක්. ඉතින් අපි මෙතනින් නතර වෙනවා. මොකද මෙතනින් පහළට ගියොත් අපිට එන්න අමාරු වෙන නිසා. ඉතින් අපි මෙතනින් නතර වෙනවා. මේ තමා 1.8 මයිල්, ඒ කියන්නේ 3.6 රවුන්ඩ් ට්‍රිප් එකේ view point එක, ඌවා point එක. ඉතින් ග්‍රෑන්ඩ් කැනියන් ගැන කියනවා නම් ග්‍රෑන්ඩ් කැනියන් දිගින් කිලෝමීටර් 446ක් සහ පළලින් කිලෝමීටර් 29ක් සහ උසින් මීටර් 1829ක් කින් සමන්විත වෙනවා. ඉතින් දැන් අපි මෙතනින් හැරිලා හයික් එක ඉවර කරනවා. ඉතින් හැමතැනම වගේ ග්‍රෑන්ඩ් කැනියන් වලත් ගිෆ්ට් සෙන්ටර් එකක් තියෙනවා. ඉතින් අපිට මෙතනින් අපිට අවශ්‍ය සොයනියර්ස් ගන්න හැකි ග්‍රෑන්ඩ් කැනියන් සම්බන්ධයෙන්. ඉතින් අපි ගත්තේ මැග්නට්ස්. ඉතින් දැන් අපි යන්නේ පේජ් සිටි එකට, ඇරිසෝනා වල තියෙන. ඉතින් ඒකේ තමයි අපිට ඇන්ටිලොප් කැනියන් එක සහ හෝෂූ බෙන්ඩ් එක බලන්න තියෙන්නේ. ඉතින් මේක වැටලා තියෙන ග්‍රෑන්ඩ් කැනියන් හරහා මේ රෝඩ් එක තියෙන්නේ. ඉතින් මේක සිනික් ඩ්‍රයිව් එකක්. මේක ග්‍රෑන්ඩ් කැනියන් ටිකට් එක නැතුව යන්න බෑ. මොකද මේක ග්‍රෑන්ඩ් කැනියන් එන්ට්‍රන්ස් එකෙන් පස්සේ තමයි මේ රෝඩ් එක තියෙන්නේ ඇන්ටිලොප් කැනියන් වලට යන්න. ඉතින් මේක පැය 2කමාරක ඩ්‍රයිව් එකක්.
මාර ලස්සන view ටිකක් බලා ගන්න පුළුවන් මේ රෝඩ් එකේ යද්දි. ඉතින් ග්‍රෑන්ඩ් කැනියන් එකේ views උත් තියෙන location තියෙනවා මේ රෝඩ් එකේ. ඉතින් දැන් ටික ටික රෑ වෙලා ඉතින් පැය දෙකමාරක ඩ්‍රයිව් එකක් දැන් ඉවර වෙන්න ළඟයි. ඉතින් අපි රෑ 9 වගේ වෙද්දි තමයි හොටෙල් එකට යන්න තියෙන්නේ. ඉතින් හෙට උදේට හම්බෙමු. ඉතින් දැන් අපි යන්නේ ඇන්ටිලොප් කැනියන් X2 එක ගන්න. ඉතින් අපි එතනට ගිහිල්ලා වීඩියෝ එකක් ගේන්නම්. හයි දැන් අපි ඉන්නේ ඇන්ටිලොප් කැනියන් X2 එකේ. ඉතින් මේක ගයිඩඩ් ටුවර් එකක් ගන්න ඕනේ ඇන්ටිලොප් කැනියන් බලන්න. ඇතුලේ වීඩියෝ කරන්න හම්බෙන්නේ නැහැ, ෆොටෝ විතරයි ගන්න පුළුවන්. බලමු. මේ ඔක්කොම කාන්තාර වගේ තමයි තියෙන්නේ. හැබැයි ඇන්ටිලොප් කැනියන් එක ගොඩක් ලස්සන කැනියන් එකක්. ඉතින් ඒකින්දම තමයි මේ ටුවර් ගයිඩර්ස්ලා තමයි මේක මේන්ටේන් කරන්න. ඉතින් එයාලා ඒක අපිට පේ කරන්න නැතුව එකට යන්න බෑ. ඉතින් per person 50න් උඩ වගේ තමයි මේකේ ටුවර්ස් තියෙන්නේ. ඉතින් අපි තෝර සිලෙක්ට් කරේ ඇන්ටිලොප් කැනියන් X එක. ඉතින් බලමු ලස්සන ෆොටෝ ටිකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් අපි යන්නේ යාලා කැබල් නැගලා ඇන්ටිලොප් X කැනියන් එක බලන්න. ඉතින් මේක ගයිඩඩ් ටුවර් එකක්. ඇතුලේ වීඩියෝ ගන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද ෆොටෝස් ටිකක් ඇටච් කරා. ඉතින් මේකේ ගොඩක් ෆොටෝස් තියෙනවා අපේ Facebook page එකේ. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් American Diaries. ඉතින් තව ඇරිසෝනා වල තියෙන ලෑන්ඩ්මාර්ක් එකක් තමයි මේ Horseshoe Bend එක. ඉතින් මේක තියෙන්නේ Page City එකේ. ඉතින් ග්‍රෑන්ඩ් කැනියන් බලන්න එන කෙනෙක් මේ Horseshoe Bend එක මිස් කරගන්න නැහැ. ඉතින් මේකෙත් මාර ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේක නිර්මාණය වෙලා තියෙන්නේ කොලරාඩෝ රිවර් එක සහ ග්ලෙන් කැනියන් එක එකතු වෙලා. ඉතින් දැන් අපි මෙහෙමම ලාස් වේගාස් වලට යන්නේ. ඉතින් ඉතුරු දවස් දෙක අපි ලාස් වේගාස් වල ගත කරන්නේ. ඉතින් ලාස් වේගාස් උත් වෙනස්ම අත්දැකීමක්. ඉතින් ලාස් වේගාස් වීඩියෝ එකත් ඉක්මනට අරන් ඉන්නම්. ඉතින් වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරන්න. අපේ Facebook page එකේ තියෙනවා American Diaries. ඒකටත් like එකක් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.